අම්මා කෙනෙක් දරුවෙකුට ඇහුම්කන් දෙන්න පටන් ගන්නේ ඒ අම්මගේ කුසට ආපු දවසේ නම්ම දරුවා. මොකද අම්මා අර චූටි කාලේ ඉඳන්ම දරුවෙක් ලොකු වෙනකම්ම පිටිපස්සෙන් ඉන්නව හැමදේම ගැන හොයලා බලන ගමන්. අර පෙරපාසලට ගියපු මුල්ම දවසේ අර දැල්කූරු වස්සෙන් අම්මව හොයනකොට දරුවා අනේ අම්මා කොහොම හරි ඇවිල්ලා අර දැල්කූරු වල්ලගත්තා. මොකද පුතාගේ ඇස්වල කඳුළු බලන්න බැරි හින්දා. ඒ විදිහට හැමදේම හැමතිස්සෙම මම පිටිපස්සෙන් හිටියා. එක දවසක් එක පුතෙක් යනවා පාටියකට. මේ පුතා ඒ පාටියේ ඉන්නකොට මෙයාගේ අම්මගෙන් එනවා මෙයාට දුරකථන ඇමුතු. එකක් දෙකක් තුනක් විතර ආවා. නමුත් මේ පුතා හිතනවා මේ කෝල් එක ආන්සර් කරොත් මට ඉක්මනට ගෙදර යන්න වෙයි. ඒ හින්දා ගෙදර ගිහිල්ලාම අම්මට කතා කරනවා කියලා මේ පුතා හිතාගත්තා. නමුත් ඒ කෝල් 3 එහෙම්ම කෝල් 15ක් දක්වාම අම්මගෙන් එක දිගට මේ පුතාට එන්න ගත්තා. නමුත් එක කෝල් එකක්වත් ඒ පුතාට ඒ වෙලාවේ ආන්සර් කරගන්න බැරි වුණා. ගෙදර ගිහිල්ලාම අම්මට කතා කරනවා කියලා හිතුවා. මේ පාටි ඉවරලා මේ පුතා ගෙදර ගිහිල්ලා බලනකොට හරිම සංවේදී සිදුවීමක් තමයි මෙයා දැක්කේ. මොකද මේ ගෙදර සාලේ මැද අම්මා වැටිලා හිටියා. අම්මගේ අතේ අර අම්මගේ මොබයිල් ෆෝන් එක හිර වෙලා තිබුණා. මේ පුතා පුළුවන් තරම් ඉක්මනට අම්මා රෝහල් ගත කරත් නමුත් අම්මගේ ජීවිතේ ඒ වෙනකොට අම්මා දාලා ගිහිල්ලා. මේ අම්මගේ අවසන් කටයුතු සිදු කරලා ඉවරලා මේ පුතා අර අම්මගේ ෆෝන් එක අරගෙන බලනවා මේ සංවේදී සිදුවීම. ඒ බලන වෙලාවේ මෙයා දකිනවා ඒ අම්මා ජීවිතේ නැති වෙන වෙලාවේ මේ පුතාට තමයි ඒ කෝල් 15 මරන් තියෙන්නේ. මේ පුතාව තමයි ඒ වෙලාව මතක් වුනේ. මොකද අම්මා චූටි කාලේ ඉඳන්ම හැම වචනයකටම පුතාගේ අහුම්කන් දුන්නානේ. නමුත් අර අම්මා බැරි වෙන වෙලාවේ අර එක කෝල් එකක්වත් අම්මගේ ඒ පුතාට ආන්සර් කරගන්න බැරි වුණා. ඒ අම්මා ජීවිතේ දාලා ගියා. ඒ වෙලාවේ හයියක් වෙන්නේ පුතාට බැරි වුණා. මේ සිදුවීම මට කිව්වේ මගේ දේශනාවක හිටපු එක තරුණයෙක්. මෙයා කියනවා මේ සිදුවීම සමාජගත කරලා දෙන්න කොහොම හරි. මොකද එයාට උන දේ තවත් පුතෙකුට කවදාවත් වෙන්න දෙන්න එපා කියලා. මොකද අර අම්මගේ කෝල් එක හැමදාම ජීවිතයට එන්නේ නැති හින්දා අම්මා මේ ජීවිතේ එකම එක වතාවක් දරුවෙක් ඉස්සරහා ඒ ඇස් ඉස්සරහා තිරගත වෙන හින්දා එකම එක වතාවක්. ඒ හින්දා කවදාවත් අම්මා ගැන මුසලකා හරින්න එපා. ඒ කෝල් එක අනිවාර්යෙන්ම